ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මල්ටි කුකර් එකේ ප්‍රෙෂර් වෑල් එක. ඒ සම්බන්ධව ඒක බත් එක ඉදුණාම කොයි පැත්තට තියෙන්න ඕනේ කොහොමද මේක අරගන්නේ කියන එක තමයි ගොඩක් අයට දැනගන්න ඕනේ. ඒ ගැන ඔයාලට දැන් එක්කෙනෙක් කියලා දෙන්න. මේ ගොඩක් අය අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රෙෂර් මල්ටි කුකර් එකේ ප්‍රෙෂර් වෑල් එක මොකක්ද කියලා. මේක ඇත්තටම බත් එක උයන වෙලාවට හැම වෙලෙම මේ වෑල් එක තමන්ගේ පැත්තේ ඉඳන් දකුණු පැත්තේ තමයි තියෙන්න ඕනේ. ඉතින් බත් එක ඉදිරිය ඉවරුනහම තමයි අපි මේ ප්‍රෙෂර් වෑල් එක රිලීස් කරන්න මේ පැත්තට දාන්නේ. ඒක අනිවාර්යයෙන් දැනගන්න ඕනේ. මොකද නැත්තම් මේක ප්‍රෙෂර් වෑල් එක නිතරම රිලීස් වෙලා තිබ්බොත් එහෙම මේ ප්‍රෙෂර් එක ඉවත් වෙලා මේක මේ කාලය වැඩි වෙලාවක් යනවා. ඒතකොට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේක දැන් මෝඩිය අරලා ගත්තට පස්සේ ආයේ වහද්දින් ප්‍රෙෂර් වෑල් එක කොහොමද දාන්නේ කියලා. මෝඩිය අපි ප්‍රෙෂර් බත් එක අරගෙන ප්‍රෙෂර් වෑල් එක රිලීස් කරලා බත් එක ඕපන් ගන්නවනේ. අරගෙන හපව මේක වහලා අනිවාර්යයෙන්ම ප්‍රෙෂර් වෑල් එක මේ පැත්තට ලොක් කරගන්න ඕනේ. එතකොට තමයි මේකේ ඇතුලේ තියෙන හීට් එක ඒ විදිහටම තියෙන්නේ. ඒවර මේක එකපාරින්ම ගොඩක් අය කියන එකපාරින්ම වැහෙන්නේ නැහැ. කොහොමද මේ ප්‍රෙෂර් වෑල් එක රිලීස් කරලාද මේක වහන්න ඕන? ප්‍රෙෂර් මේක අපි බත් එකක් ඉදිරියේ වුණාම අපි ඇත්තටම හපව මේක නැවත වහන්න යන වෙලාවට මේක වැහෙන්නේ නැහැ තදයි. මොකද ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක උඩට එන නිසා මුඩිය වහන්න හැකියාවක් නැහැ. ඒ වෙලාවට මේ ප්‍රෙෂර් වෑල් එක හපව රිලීස් කරන පැත්තට දාලා මුඩිය තද කරලා අපිට ක්ලෝස් කරගන්න පුළුවන්. Thank you.